Hi ළමයි welcome to back my YouTube channel. ඉතින් දැන් මේ ලෑස්ති වෙලා ඉන්නේ අපේ ගමේ කියන අපි පාරෙන් එහා පැත්තේ පන්සලක් තියෙනවා. ඉතින් ඒ පන්සලට බුදු පිළිමයක් වඩම්මනවා. අද ඒකට මේ ලොකුවට නෙමෙයි සාමාන්‍ය පොඩිවට පොඩි පෙරහැරක් තියෙනවා. ඉතින් දැන් අපි ඒක බලන්න යන්න හදන්නේ. ඉතින් දැන් මේ යන ගමන් ඉන්නේ අද යන්නේ මමයි මල්ලිලා දෙන්නයි අක්කගේ බබයි අපි හතර දෙනා තමයි අද යන්නේ. ඉතින් පිළිමේ වඩම්මන්නේ අපේ ගමේ පන්සලට නෙමේ ප්‍රධාන පාරෙන් එහා පැත්තේ තියෙන ගමේ පන්සලට. ඉතින් අපි ගෙදර ඉඳලා ප්‍රධාන පාරට ටිකක් යන්න ඕනේ. ඉතින් අපි දැන් මේ යන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඔය ඉන්නේ අපේ ලැජ්ජකාරයෝ දෙන්නා. ඉතින් ඔන්න ඔය විදිහට ඉස්සල්ලාම මල් බයිසිකල් ආවා. ගොඩක් චූටි අය තමයි පෙරහැරේ හිටියේ. ඉතින් මල් බයිසිකල් වලින් පස්සේ කස ඊට පස්සේ පිළිවෙල නැටුම් ටික තිබ්බා. ගොඩක් තිබ්බේ නෑ. එතනදු නැටුම් 10කටත් අඩුව වගේ තමයි තිබ්බේ මට මතක හැටියට නම්. ඉතින් බොහොම පොඩි චූටි පෙරහැරක් තමයි තිබ්බේ. ඉතින් ඔය වාහනේ තමා බුදු පිළිම වහන්සේ වැඩම කෙරෙව්වේ පන්සලට යනකම්ම. තිබ්බ නැටුම් වලින් මෙන්න මේ නැටුමට මම ගොඩාක් ආස වුණා. මොකද මේ එයාලා අර මිනිස්සු ඉන්න තැන නැති තැන කියලා නෑ. පටන් ගත්ත තැන ඉඳලම ඒ එනර්ජි එකෙන්ම දිගටම නටාගෙන ගියා. ඉතින් මේ ඇත්තටම මේකට ආස හිතුණා.
ප්‍රධාන පාරේ ඉඳලා පෙරහැර බලලා අපි ඊට පස්සේ මේ යන්නේ ෂෝට් කට් එකකින් පන්සලට. ඉතින් ගමේ පන්සල දැකලා තිබ්බට අපි ගිහින් තිබ්බේ නෑ. ඉතින් අද බුදු පිළිමේ වඩම්මන නිසා අපේ අක්කා කෙනෙකුත් එක්ක අපිත් යනවා පන්සල බලන්න පන්සල ළඟට. පන්සලට යන්න තියෙන හරි පාරෙන් පෙරහැර යන නිසා අපි ඒ පාරෙන් ගියේ නෑ. මේ යන්නේ ෂෝට් කට් එකකින්. ඒක ෂෝට් කට් එක නම් මාරම ලස්සනයි. දැන් මම ওই පෙන්නන පැත්ත වැස්ස කාලේට යන්න බෑ. තනිකර වතුර වලින් පිරෙනවා. ඉතින් දැන් වැස්ස නැති නිසා තමයි ওই විදිහට වතුර හිඳිලා තියෙන්නේ. ඉතින් අපි පන්සල ළඟට යද්දී පෙරහැර පන්සල ළඟට ඇවිල්ලා තිබ්බේ. ඉතින් අපි නම් තැන් දෙකක ඉඳලා පෙරහැර බැලුවා. ඉතින් ඔන්න ඔහොම තමයි අපි පෙරහැර බැලුවේ. අමතක නොකර වීඩියෝ එකට ලයික් කරන්න.